ඔබ රාත්‍රියේ නින්දට යන මොහොතේ විශ්වය වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් ඔබට මිනිත්තු 5ක් වෙන් කළ හැකි නම් ඔබේ ජීවිතය ඔබ සිතන පතන පරිදි ඔබ සිහින දකින පරිදි වෙනස් කළ ගත හැකිය. ඔබ දන්නවද? ඔබේ දවසේ වැදගත්ම වේලාව ඔබ නින්දට යන වේලාව බව. ඔබ නින්දට යන මොහොතේ ඔබ හිතන දේ සත්‍යයක් ලෙස පිළිගැනීමට උපවිඥාණයට ලබා දිය හැකි. මෙය ඊටාම විශ්වීය ක්‍රියාවක්. අද මෙම වීඩියෝවෙන් ඔබට පැවසීමට යන්නේ ඒ ආකාරයට ඔබ නිදා ගන්නා මොහොතේ විශ්වය වෙනුවෙන් ඔබ වෙන් කරන විනාඩි 5න් ඔබේ ජීවිතය ජය ගන්නා ආකාරයයි. ඔබට රුපියලකවත් මුදලක් වියදම් නොකර විශ්වයේ මේ මහා අපරිමිත වූ ශක්තිය අපරිමිත වූ ආශිර්වාදය ඔබේ ජීවිතයට ළඟා කරගත හැකි. ඔබ විශ්වයේ දරුවෙක්. විශ්වය සෑම විටම කැමති ඔබේ සිහින සැබෑ කිරීමට, ඔබ සතුටින් සිටිනු දැකීමට. දැන් සූදානම් වන්න. මේ සඳහා මා ඔබට පියවර 4කින් මේ ක්‍රමය පවසනවා. පළමු පියවර. රාත්‍රියේ ඔබ පිරිසිදුව නින්දට යන මොහොතේ, එනම් නින්දට ඇඳට පැමිණි මොහොතේදී ඔබ ශරීරය ලිහිල් කරගත යුතුයි. එනම් ඔබ ඔබේ නිදන ආසනය මත සුව පහසුව වැතිර ගැඹුරු හුස්ම 3ක් ගන්න. දැස පියාගෙන ගැඹුරු මේ හුස්ම 3 ගන්න. ඔබේ ශරීරය ලිහිල් වනතුරු පිටස්තර බාධාවලින් කිසිදු බාධාවකින් තොරව ඔබේ ශරීරය ලිහිල් වනතුරු මෙම ක්‍රියාව සිදු කරන්න. දැන් ඔබට ඔබේ ශරීරය සුව පහසුව ඇතිර බව, මනසට සංසුන් බව එක් වී ඇති බව දැනෙනු ඇති. දැන් අපි යමු පියවර අංක 2ට. මෙම පියවරේදී කරන්නේ ඔබේ මනස, ඔබේ කය ඇල්ෆා තත්වයට පත් කිරීමයි. දැන් ඔබේ දැස හොඳින් වසාගෙන ඔබේ මනස සංසුන් කරගන්න. දවසේ සිදු වූ දේවල් හෝ හෙට දින සිදු කිරීමට ඇති දේවල් හෝ ඔබට ඇති ප්‍රශ්න ආදිය සියල්ල දැන් ඔබ අමතක කර යුතුයි. ඔබේ මනස ඊටාම සංසුන් තත්වයට දැන්පත් කරගත යුතුයි. මේ ආකාරයට ඔබේ මනස සංසුන් වූ පසු ඔබේ උපවිඥාණයට අවශ්‍ය විශ්වීය පණිවිඩ යැවීමට දැන් ඔබ සූදානම්. දැන් අපි සූදානම් වන්නේ 3 වන පියවරට යෑමටයි. 3 වන පියවර යනු ඔබට අවශ්‍ය දේ ලැබී ඇති බව සිතමින් විශ්වීය වාක්‍යයන් මෙවැනීමයි. මට අවශ්‍ය පරිදි මුදල් ලැබී තිබෙනවා. ඒ මුදල් වලින් මම සතුටින් ජීවත් වෙනවා. මා බලාපොරොත්තු වූ නිවස දැන් මට ලැබී තිබෙනවා. මම ඒ නිවසේ සතුටින් වාසය කරනවා. මා බලාපොරොත්තුවෙන් සිටි විභාග ජය මට ලැබී අවසానයි. අන් කිසිම කෙනෙකුටත් වඩා මම ජීවිතය ජයගෙන අධ්‍යාපනයෙන් ඉදිරියටම යනවා. මා බලාපොරොත්තුවෙන් සිටි රථ වාහනය මා වෙත ලැබී අවසానයි. මන් දැන් සතුටින් එහි ගමන් කරනවා. යනාදී වශයෙන් ඔබ දකින සිහින ඔබට සැබෑ කර ගැනීමට අවශ්‍ය දේවල් සෙමින් විශ්වයට මුමුණන්න. ඒ සියල්ල ඔබට ලැබී ඇති බව සිතමින් විශ්වයට මුමුණන්න. දැන් ඔබ පිවිසීමට සූදානම් වන්නේ 4 වන පියවර වෙතටයි. මෙම පියවරේදී ඔබ ඔබට අවශ්‍ය දේ
ඔබ මිමිනූදේ දැකීමට පටන්ගත යුතුයි. එනම් මේ දුෂ්‍යකරණය සිදු කිරීමට වේලාවයි. එලෙස ඔබ විශ්වයෙන් ඉල්ලූදේ විශ්වයට පැවසූදේ සැබෑවටම සැබෑවී ඇති බව දැන් සිතින් දකින්න. එනම් ඇති තරම් මුදල් ලැබී ඔබේ ජීවිතය ඔබ සතුටින් ගෙවන ආකාරය, ඔබේ දරුමල්ලන් ඔබේ ආදරණීයන් සමග ඔබ සතුටින් ජීවත්වන ආකාරය දැන් සිතින් දකින්න. ඒ සතුට මුළු හදවතින්ම විඳගන්න. ඔබ විවාහක ජය ලබා ඇති බව සිතා ඉන් ඔබේ උසස් අධ්‍යාපනය සිදු කරන ආකාරය, හොඳ රැකියාවක් ලබාගෙන සිටින ආකාරය සිතින් දකින්න. ඒ සතුට සිතින් විඳගන්න. ඔබ බලාපොරොත්තුවෙන් සිටි මෝතරතය ඔබ ලබාගෙන ඇති බවත් ඔබ සතුටින් ඔබ කැමතිම ගීතය වාදනය කරමින් එහි ඔබේ ආදරණීයන් සමග ගමන් කරන ආකාරය දැන් සිතින් දකින්න. එම රථයේ ගමන් කරද්දී එහි පැමිණෙන වායුධාරාවේ සිසිලස සිතින් විඳින්න. ඔබ කැමතිම ගීතය අසන බව සිතින් දකින්න. ඔබ කැමතිම මාර්ගයේ වේගයෙන් ගමන් කරන ආකාරය ඔබේ සිතින් දකින්න. ඒ සතුට මුළු සිතින්ම විඳගන්න. ඔබ බලාපොරොත්තුවෙන් සිටි නිවස ඔබ ඉදිකර ඇති බවත් එහි සාලය මත සිට ඔබ සතුටින් රූපවාහිනිය නරඹන බව ඔබේ සිහිනෙන් දකින්න, සිතින් දකින්න. ඔබ බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ඔබේ නිවස ඉදිකර ඇති බව සිතින් දැක ඒ සතුට මුළු සිතින්ම විඳින්න. මේ ආකාරයට ඔබට අවශ්‍ය දේවල් දැනටමත් ඉෂ්ට වී ඇති බව දුෂ්‍යකරණය කරමින් එහි සතුට ඔබේ මුළු සිතින්ම විඳගන්නා. දැන් ඔබ සූදානම් වන්නේ නින්දට යෑමටයි. මේ සියල්ල අවසානයේ ඒ සියල්ල ඔබට ලැබී ඇති බව සිතා ඒ සතුටින්ම නින්දට යන්න. ඒ සතුටත් සමග ඔබ නිදාගන්නා සම්පූර්ණ කාලයම ඔබේ උපවිඤ්ඤාණය විසින් ඒ සතුට ඇත්තක් කරලීමට අවශ්‍ය විශ්වීය ශක්තිය ඔබ වටා ගොඩනගනු ඇති. විශ්වයේ අපරිමිත ආකර්ෂණය ඒ සඳහා ඔබ වෙත ලබා දීමට ඔබේ උපවිඤ්ඤාණය විශ්වයේ අපරිමිත ශක්තියද සමග ක්‍රියා කරනු ඇති. නිකමට කල්පනා කර බලන්න. ඔබ නිදාගන්නා පැය 6ක 8ක කාලය තුල ඔබේ උපවිඤ්ඤාණය අපරිමිත වූ විශ්වයත් සමග ඔබේ සිහින සැබෑ කිරීමට අවශ්‍ය ශක්තිය නිපදවමින් සිටී. පුරා දින 21ක් නොකඩවා ඔබට මෙම අභ්‍යාසය සිදු කිරීමට හැකිනම් ඔබට විශ්වීය ප්‍රතිඵල ඔබේ දෑස ඉදිරියේම බලාගත හැකි වේවි. පුරා දින 21කින් ඔබ නොහිතූ ප්‍රතිඵල ඔබටම ලැබේවි. විශ්වය සෑම විටම කැමති ඔබේ සිහින සැබෑ කිරීමට. ඔබ විශ්වයේ දරුවෙකු. ඉතින් ඔබට අවශ්‍ය සියලුම දේ මේ මහා අපරිමිත වූ විශ්වය ලබා දෙනු ඇති. අවශ්‍ය වන්නේ මේ මහා ශක්තිය පිළිබඳව ඔබේ ඇති විශ්වාසයයි. මේ සියල්ල ඔබ විශ්වාස කරනවා නම්, මේ මහා අපරිමිත විශ්වයේ ශක්තිය ඔබට විශ්වාසයි නම්, ඔව් මට විශ්වාසයි යනුවෙන් මෙම වීඩියෝවට දැන් ඔබට කමෙන්ට් කර හැකියි. මෙම විශ්වීය පණිවිඩය ඔබ සාර්ථකව ලබාගත් බවට විශ්වයට දන්වන්න. සෑම විටම මේ මහා අපරිමිත වූ විශ්වයට ස්තුති කරන්න. විශ්වය ඔබේ සිහින සැබෑ කරාවී. අපරිමිත වූ විශ්වයේ ශක්තියෙන් ඔබ ඔබේ ජීවිතය ජයගනිවී. ඔබේ සියලු සිහින සැබෑ වේවී.